එනිසා මාර්ග අනතුරු වලට හේතු වශයෙන් බැලුවහම ඇත්තට මේ මිනිස් දෝෂ කියන එක බරපතල වශයෙන් වග කියන්න ඕන බරපානවා. ඒ නිසා අද මේ රටට සුවිශේෂී දායකත්වයක් කරන්න පුළුවන් පිරිසක් තමයි ඉංජිනේරුවන්. මගේ වෘත්තිය නිසා මම කියන්නේ අනිත් ඒවා අනිත් විෂය ධාරාවන් අවශ්‍ය නැහැ කියලා කියන එක නේ මම කියන්න උත්සාහ කරන්නේ. ඉංජිනේරින් කියන එක ඉදිරියෙන්ම සිටින්න ඉංජිනේරුවන්ගේ අවශ්‍යතාවය බරපතල ලෙස තියෙනවා මාර්ග නිර්මාණය කරන්න. මාර්ගවල තියෙන වෙනත් පහසුකම් මාර්ග සලකුණු වෙන්න පුළුවන් මාර්ගයේ පළල වෙන්න පුළුවන් බස් නැවතුම් පොළවල් වෙන්න පුළුවන් මාර්ග පදික මාරු වෙන්න පුළුවන් පදික වේදිකා වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න. නමුත් මේ නිර්මාණය කරාට ඒ අවශ්‍ය තොරතුරු එකතු කරලා පරිේශන මාර්ගයෙන් අවශ්‍ය තොරතුරුත් එක්ක නිර්මාණය කරාට එහි නියම ප්‍රතිඵල ලබා ගන්න ලැබෙන්නේ නැහැ අපිට. ඒත් එක්ක තියෙන අනිත් වටපිටාවට තියෙන ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ නැත්තම්. මම ළඟ තව රූපරාමතන අපි ඊළඟ සැරේදී පෙන්නමු. වම් පැත්තට හරවන්න තියලා වෙන් කරලා තියෙන මාර්ග තීරුවක ත්‍රිරෝධ රථයක් ඇවිල්ලා දකුණු පැත්තට හරවනවා. ඒ අවස්ථාවේදී කෙනෙක් හිතුවා නම් එහම දකුණු පැත්තට නේ හරවන්නේ වම් පැත්තට හරවන්නේ කියලා රියානතුරකට භාජනය වෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට අවශ්‍යනේ මේ හැම දෙනාම මේ පිළිබඳව හඳුන්වලා දීලා හැමෝටම පැහැදිලි කරලා දීලා හැමෝගෙම තියෙන වගකීම හඳුන්වලා දෙන එක. මොකද අපි සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තමයි කුණු අනිත් ඉදමට දාන එක. කුණු අනිත් පැත්තට දාන එක. එහෙම නැත්නම් වැරද්දක් සිද්ධ වුනහම ඇඟිල්ල දික් කරන එක. බොහෝ විට අපිට අමතක වෙනවා ඇඟිල්ල දික් කරාට පස්සේ ඇඟිලි තුනක් තමන්ගේ පැත්තට දික් වෙලා තියෙනවායි කියන එක. ඒ නිසා අනිත් පාර්ශවයට දෝෂාරෝපණය කරන එක මදකට නවත්තලා අපේ යතේ තියෙන වැරද්ද මොකක්ද කියලා අපිට හොයන්න පුළුවන් වුණොත් මම හිතනවා මේකට විසඳුම් හොයාගෙන යන්න පුළුවන් වෙයි කියලා. අද අපිට රියානතුරු අවම කරන්න තියෙන විශාල ගැටලු සංඛ්‍යාවක් අද රටේ තියෙනවා. එකක් තමයි අජිත් රෝහණ මහත්මයා සඳහන් කරා ගිය අවුරුද්දේ වාර්තාවල තියෙනවා කියලා පොලිසියට රියානතුරු 46000ක්. මම ගණනය කරලා බැලුවා 1970 ඉඳලා 2003 දක්වා සිදුවන රියානතුරුත් 2003න් පස්සේ සිදුවන රියානතුරු අරගෙන බැලුවාම 2003 දක්වා සිදුවන රියානතුරු ඒ විදිහටම ඉදිරියට සිදුවුනොත් එහෙම 2011 වසරේදී ක්‍රියානතුරු කොච්චරක් සිදු වෙන්න ඕනද කියලා මම ගණනය කරලා බලුවාම 75000ත් 80000ත් ප්‍රමාණය සිදු වේ යුතුයි. ඒ තමයි අපි ගණනය කරන්න පුළුවන් සංඛ්‍යා ලේඛනට අනුව. නමුත් 2003න් පස්සේ විශාල වෙනසක් සිදු වුණා මේ රටේ. නීතියට අභියෝග කිරීමක් සිදු වුණා. නීතියට අභියෝග කරමින් සමහර ආයතන ඉදිරිපත් වුණා. රියදුරන්ට පහසුවක් යයි කියා ගනිමින් පොලිස් වාර්තාවක් නැතුව රක්ෂණාවරය ලබා ගන්න පුළුවන් වීමක්. මේ තුල 2004 වසර වෙනකොට ශීඝ්‍ර වශයෙන් ක්‍රියානතුරු වාර්තා වීම අඩු වුණා. මේ අඩුවීමත් එක්ක මෙතුමා සඳහන් කරන වගේ 46000ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් 40000කට ආසන්න පමණ. නමුත් මගේ ගණනයට අනුව මේක 75000ත් 80000ත් විතර මේ අපිට තියෙන එක අභියෝගයක්. මේ වගේ නීති මේ රටේ පැවැත්වුවට නීති වලට අභියෝග කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. නීති විරෝධීව ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. නීති විරෝධීව ක්‍රියාත්මක කිරීම Tamanට සුවිශේෂී අභිමානයක් වශයෙන් සැලකෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඉංජිනේරුවන්ගේ ක්‍රියාවලියේ නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙන ඉංජිනේරුන් විතරන්නේ අනිත් සුවිශේෂී පුද්ගලයන්ගෙත් ඒ වගේ තමයි අනිත් විශේෂඥයන්ගේ දැනුමත් ඒ වගේ තමයි. ඒ නිසා මේ හැම දෙයක්ම එකට සලකලා අරගෙන මේ දුර්වලම පුරුක කොතනද කියලා අඳුනා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා අපිට රියානතුරු පිළිබඳව යම් කිසි කාර්යයක් කරන අවස්ථාවකදී කියලා. සමහර උදවිය අතට ගන්නේ නීතිය නෙවෙයි. ඒ අවිචාරය නීතිය අතර ගන්න කාටවත් හැකියාව නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආරක්ෂක අංශ තියෙනවා. නමුත් ඇතැම් උදවිය අප දකිනවා නීතිය නෙමෙයි මේ අවිචාරය අතට අරගෙන ඒගොල්ලන්ගේ වගේ හැසිරෙනවා. මහා මගදී දකින්න පුළුවන් අනතුරක් වෙච්ච හැටි බස් රථ යන බස් රථයට ගිනි තියෙනවා. මේ අයිති ඒගොල්ලන්ට මොකක් වෙනවද කියලා ඊට පස්සේ හිතන්නේ. නමුත් එවැනි දේවල් අප දකිනවා. විශේෂයෙන්ම මේ මට මතක් කරන්න ඕනේ මේ විශේෂ ක්ෂේත්‍රය ගත්තහම විශේෂයෙන් මේ මාර්ග අනතුරු පිළිබඳව කතා බහට සහභාගී වෙන්න අපේ රටේ ඉහළ මට්ටමේ විද්වතුන් ඉන්නවා. මේ විෂය වෙනුවෙන් කැපවීම කරපු පුද්ගලයෝ ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු පැරණි දැන්ට විශ්‍රාම ගත්ත සමහර නිලධාරීන් ඉන්නවා. දැනට ක්‍රියා කරන නිලධාරීන් ඉන්නවා. ඒ වගේම විද්වතුන් හැටියට මේ ක්ෂේත්‍රයේ පර්යේෂණ කරන මාර්ග අනතුරු අවම කරලා අපේ රට ඉදිරියට ගෙනියන්න දියුණුව කරා ගෙනියන්න ලොකු කැපවීමක් කරන පුද්ගලයෝ ඉන්නවා. ඔබතුමාලා වගේම ඒ අයට ආරාධනා කරන්න බැරි වෙච්ච එක ගැන කනගාටු වෙනවා. මොකද හැමෝටම එන්න ඉතින් ලොකුවට මේක හදන්නත් වෙනවනේ. නමුත් ඉදිරි අවස්ථාවක අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සමහර මහත්තුරු නෝනත් එක්ක තරහ වෙච්ච හැටියේ ගෙයින් එළියට බහිනවා. එළියට බහැලා වාහනේට නැගලා වාඩි වෙලා පටිය අරෝමේ මොකක් ඕනේ වේගෙන් එලෝගෙන යනවා. තරහ වුණේ නෝනත් එක්ක හැප්පෙන්න වෙන වාහනයක්. නැත්නම් පාරේ යන පුද්ගලෙක්. මේ මිනිස්යාගේ ස්වභාවය
රියදුරාගේ ස්වභාවය හැමෝටම රියදුරෙක් වෙන්න බෑනේ. රියදුරාට සුසුකම් ප්‍රමාණයක් තියෙනවා. රියදුරාගේ මනස ස්නායු පද්ධතිය කොහොම වෙන්න ඕනද? මම හිතනවා වෛද්‍යවරයෙකුට තියෙන පිළිතුරක් වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහත්මයා. ඔව් මේ ස්තුතිවන්ත වෙන අද ධර්මණ්ඩල අපිටත් නැවත වතාවක් මම කතා කරන්න ලැබීම ගැන. මොකද අපි ඉස්සර කතා කරන්න එනකොට අපි අපේ ITN එකේ සුරේෂ් මහත්මයා හම්බ වෙන අපිට දැන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ පහුගිය කාලේ මිට අවුරුදු ගානක් ඉස්සෙල්ලා හම්බෙච්ච යාළුවෝ මිත්‍රයෝ හම්බ වෙන්නේ නැහැ. මොකද ඔක්කොම ක්‍රියානතුරු නිසා අපි අතරින් වෙන් වෙලා තියෙනවා. දැන් 2004 අපි කතා කරා මේ වගේ සාකච්ඡාවක්. මම දැන් දුරදිග බලලා දොරමඩලාවේ අපේ විද්වත් හැමදෙනෙක්ම දැන් හසන්ත මහත්මයා ඉදිරියට වෙන මේ හටට වෙන හානිය වළක්වන්නට මේ වගේ සාකච්ඡා මණ්ඩප ගෙනල්ලා අපිට කතා කරා. එහිදී අර අපි කතා කරපු දෙයක් තමයි එදා මේ ඉදිරි අවුරුදු 10 තුල 25000ක් මැරෙනවා. අවුරුද්දට 2500ක් ගානේ 25000ක් මැරෙනවා. ඒතර අපි එදා කිව්වා මේක බේර ගන්නට ඕනේ කියලා. නමුත් මේ වෙනකොට අවුරුදු දැන් 8ක් ගෙහිලා 20000ක් මැරිලා තියෙනවා. ඉතින් අදත් සාකච්ඡාව මෙහෙම ගියොත් අපේ ගිය වගේම පොඩි සැලසුම් ඇතුව ගියොත් ඉදිරි අවුරුදු 10 තුල තව 25000ක් මේ අපි අතර ඉන්න අපේම ඥාතිවරු කිසිම ભેදයක් නැතුව ඔක්කොම ජීවිතාක්ෂරයටපත් වෙනවා. ජීවිතාක්ෂරය විතරක් නෙමෙයි අවුරුද්දට 4000ක් අබ්බගත වෙනවා. අත් කකුල් කැඩෙනවා, මොළේ පුපුරනවා. අපි වෛද්‍යවරු විදිහට මේක දන්නවා. අපේ රෝහල් වලට විශාල පිරිසක් මෙහා එනවා. 4000 ගානේ අවුරුදු 10ක් තුළ 40000ක් අපේ රටේ ඥාතිවරු මේ පත්‍රපත් වෙනවා. අවුරුද්දට බිලියන 10ක්. හසන්ත බිලියන 10ක් මේ නිසා අපේ රටට නැති වෙනවා. ඒ නිසා මේක හරි ලොකු ප්‍රශ්නයක්. දැන් අපිට බලන්න ඩෙන්ගු කියන වසංගතය දැන් අපි අයින් කරලා විශාල දුරකට අවිල්ලා තියෙනවා. ඉතින් 300 ගාණක් මැරෙන එක 180ට අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ දැන් ඊටත් වඩා අඩු කරගෙන යනවා. ඒතර ඒ සඳහා අපේ ජනාධිපති කාර්ය බල සාධකයක්ම අපිට ඉන්නවා. අපිට ගම් මට්ටමේ බිම් මට්ටමේ කියන ඒ වගේ දේශපාලන වශයෙන් කියනවා ගමට ගෙදරට එන මට්ටමට දැන් ඩෙන්ගු රෝගය වළක්වන්න 180ක් 300ක් මැරෙන එක වළක්වන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා. ඒක බොහොම හොඳ මිනිස්සු බේර ගන්න ජාතික වැඩසටහනක් වෙලා තියෙනවා. ඒ වගේ අපේ පොලිසියේ අපේ අධිකාරතුමා කිව්වා මේක ත්‍රස්තවාදයක්. දෙවෙනි ත්‍රස්තවාදී. ඉතින් දෙවෙනි ත්‍රස්තවාදී කියලා පොලිසියේ හරි කවුරු හරි කියනවා නම් මෙච්චර මැරෙනවා කියලා වෛද්‍යවරයෙක් කියනවා නම් අපේ ස්වාමීන් වහන්සේලා කියනවා මේ මෛත්‍රිය නෑ කියලා. එහෙනම් මේ රටම එකතු වෙන්නට ඕනේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අදත් අපේ දොරමඩලාවෙන් අපි ඔක්කොම එකතු වෙමු. ඒ එකතු වීම සඳහා අර අපේ මූලික මාතෘකාව ඒකේ මග මරුවා පරදන්නේ කොහොමද කියන එක කියන්නට අපි පොඩි ඉඩක් ගන්නවා. ඉතින් විශේෂයෙන් අපේ ජයලත් ආචාර්යතුමා කිව්වා වගේ human errors නැත්තම් මනුෂ්‍ය දෝෂ. මේ මනුෂ්‍ය දෝෂ ඉන්නේ අර මනස තුලින්. මනස තියෙන මනස තුලින් එන්නේ කවුරුත් කිසිම කෙනෙක් මේ පාරට යන කිසිම රියදුරෙක් අනුතුරු කරගන්න කැමැත්තේ යන්නේ නැහැ. මගේ පදිකේ අනුතුරු කරගන්න කැමැත්තේ යන්නේ නැහැ. එහෙනම් මේගොල්ලන්ට ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ මෙච්චර හානියක් වෙන්නේ? අත් කකුල් කැඩෙනකම් මිය යනකම් ඇයි මේගොල්ලෝ මේක කරන්නේ? ඒතකොට මේකත් පොඩි වෙනසක් වෙනවා. අර ත්‍රස්තවාදියට වඩා මේකේ අමුතු වෙනසක් තියෙනවා. මේක හිතාමතා කරන්නේ නැති අනුතුරු. එතකොට මෙන්න මේ අනුතුරු ගැන අපි බලනකොට මනස තමයි මේකට මුල් වෙන්නේ. අපේ නායක හම්දුරම මහසෙ මතක් කරා වගේ මනෝපුබ්බංගමා ධම්මා කියලා අපේ කියලා මනස ශ්‍රේෂ්ඨ කොට පවතිනවා. එතකොට මේ විනාශයටත් මනස බලපාලා තියෙනවා. අන්න ආගම් වල කියනවා මේ සයිතාන් සාතාන් මේකට බලපානවා කියලා. අනේ ඒ සංකල්ප තුල අපිට ආගමික වශයෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අපේ මහනුවර වෛද්‍ය විශේෂඥ මනෝවෛද්‍ය විශේෂඥ WL වික්‍රමසිංහ මහත්මයා තමයි අපිට මේ සංකල්පය කියන්නේ මේ වගේ බලපාන එක මුලින්ම ඉදිරිපත් කරේ. එහිදී අපි ඉන්න අපේ ජනතාවට කියන්න කැමති මේ human errors කිව්වම මේ පොඩි කරුණුට වඩා විශාල වශයෙන් මේක කතා කරන්නට ඕනේ. එකක් තමයි අපිට පාරේ ඇති වෙන තරහ. ඒක එක පාරේ යනකොට ඉස්සර කරා යන්න ඕනේ. අනිත් එක්ක පරය ඉදිරියට යන්න හිතනවා. වේගය යන්න හිතනවා. මේක එක දෝෂයක්. තව එකක් තියෙනවා මේ sensation seeking behavior කියලා. ඒ කියන්නේ වේගය යාම වින්දනයක් වෙනවා. ඒක එක කොටසක්. අනිත් එක තමයි මේගොල්ලන්ගේ අර ඉස්සරහා කිව්වා වගේ නෝන මහත්තයා එක්ක ළමයි එක්ක එක්ක ගුරුවරු එක්ක එක්ක දේශපාලන මහතුරුත් එක්ක එක්ක පොලිසිය මහතුරුත් එක්ක මේ හිත ඇතුලේ තරහක් තියාගෙන යනවා. ඒ කියන්නේ මේක emotional imbalance. මේක චිත්ත වේග හරි කලමනාකරණයක් නැතුව එළියට යනවා. තව භයානක දෙයක් තමයි පෞරුෂ අර්බුද. personality disorder කියලා තියෙනවා. සාමාන්‍ය පිරිමි ගත්තොත් පිරිමි 100ක් ගත්තොත් 3.5ක් කියලා කියන්නේ
එතකොට ඒ ප්‍රමාණයක් අන් අයට අහිතකර වෙන, අන්‍යයට හානිකර විදිහට හැසිරෙන අය. ඒ වගේ රියදුරු මහත්තයෙක් හිටියොත් හැවෙලාම හානි කරන්න තමයි බලපාන්නේ. යාගේ හිත සම්පූර්ණ වෙනස් කරන්නට ඕනේ ඒ සඳහා. ඒතකොට මෙවැනි පෞරුෂ අර්බුද තියෙන, ඒතර ගැටලු තියෙන අය ඉන්නවා. ඊට අමතරව අර කිව්වාගේ මත් විෂය. ඒකට අබ්බැහි වෙච්ච අය. අනිත් එක නිදි මත සහ නිදි වරාගෙන නැත්තම් දවස් දෙක තුනක් නිදි මරලා පාරට එන අය ඉන්නවා. රියදුර වෙන්න පුළුවන්, පදිකයන් වෙන්නට පුළුවන්. ඒතර මෙන්න මේ නිින්ද ගැන කතා කරන එක. ඒතර නිදි මත එන තවත් ගැටලු තමයි වෙන අසනීප. මානසික අවපීඩනය. ඒතර මානසික අවපීඩනය ආවන් පස්සේ gedara ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, වෙනත් ප්‍රශ්න වුණාම අපේ මනස ආකාර 6කට විතර ක්‍රියාත්මක වෙනවා. අපි කියනවා තරහ හැසිරීම, ඒතර මානසික කඩාවැටීම් සහ අවපීඩනයට ලක්වීම, ඊට පස්සේ චර්යාත්මක වෙනස්කම්, ඊට පස්සේ සාංකාව බිය, ඊට පස්සේ කොග්නිටිව් චේන්ජස් කියලා කියන අපේ අවධානය මතකයේ සිහිය අර අපේ හාමුදුරන් වහන්සේ කිව්වා වගේ සිහිය වෙනස් වෙනවා මානසික පීඩාව නිසා. ඒතර මෙන්න මේ වගේ ආකාර ගණනාවක මනස ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට මේ සම්බන්ධව දැන් අපේ හසන්ත මහත්තයාට තේරෙනවා, අනිත් විද්වතුන්ටත් වැටහෙනවා මේ මනස ගැන විශාල කතාවක් සාකච්ඡාවක් මෙතන යනවා. ඒතර මේක පාලනය කරොත් ඔන්න ත්‍ස්තවාදී කඳවුර ඇතුලේ ඒ කඳවුර හරියට අත්පත් කරගෙන අපිට ඕන විදිහට හිත පාලනය කරොත්, අපි දැනුවත් කරන විදිහට කරොත් මෙන්න මේ ඉදිරියට යනවා සම්පූර්ණ පාලනය කිරීමේ හැකියාවක් එනවා. මේ නිසා තමයි හසන්ත මහත්තයා අපි 2004 ඉඳන් මම වෛද්‍යවරයෙක් විදිහට මෙතන ඉදිරිපත් වුණාට අපිත් එක්ක විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් ඉන්නවා. විශේෂඥ මහත්තුරු, විකලාංග වෛද්‍ය විශේෂඥ මහත්තුරු, මහාචාර්යතුමල්ලා, ඒතකොට බේරාදෙණිය විශ්වවිද්‍යාලය විශාල ඔක්කොම වගේ අපිට උදව් කරා මේ සම්බන්ධව. ඒ සියලු දෙනාම එක්ක අපි මේ යෝජනාවක් කරා මේ අධ්‍යක්ෂකවරයෙක්පත් කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශ. මොකද පොලිසියෙන් කියනවා මේ පොලිසියේ අපි ගොඩක් කාර්ය කරනවා, අනිත් අයත් කරනවා. ඉංජිනේරු ශාස්ත්‍රය කියනවා. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ වෙනම අධ්‍යක්ෂකවරයෙක්පත් කරන්න කියලා අපි යෝජනාවක් කරා. ඒක පාර්ලිමේන්තුවේ ඒ කමිටුවගේ අනුමත වෙලා ඒක වෙනම ආවා. නමුත් මේ අධ්‍යක්ෂකවරයා වෙනමපත් කරගන්න බැරි වුණා අපිට. ඒකට පොඩි ගැටලු වගේක් ආවා. නමුත් මේකතන මරණ සංඛ්‍යාව විශාලයි. 2500ක් මැරෙනවා. අනතුරු සඳහා අධ්‍යක්ෂකවරයෙක් කිව්වම 12000ක් මැරෙනවා ගියසර කිව්වා වගේ. වෙනත් ඔක්කොම අනතුරුත් එක්ක. ඉතින් 12000ක් මැරෙන එකක් නැහැ වෙන. ඒ භයානක විදිහට. එහෙනම් මේකට අධ්‍යක්ෂකවරයෙක්පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ජනාධිපති කාර්ය බලසාධකයක්පත් වෙන්න ඕනේ කියලා මතක් කරනවා. ඊට අමතරව අර සිහිය කියපු ආකාර 4ක් අපි අද කියලා දෙන්න කැමතියි. නැත්නම් දොරමඩලාවේ අපි මොනවත් කිව්වේ නැහැ වගේ දැනුමක් දුන්නේ නැහැ වගේ නෝනේ. ගියසරෙත් 5ක් කිව්වා. මම 4ක් කියලා නවත්තර කරන්නද? අපි ඊළඟ වටේ ගැන කතා කරමු. මගමරුවා පරදෝම. ඒක තමයි අපේ මාතෘකාව. අපේ ස්වාමීන් වහන්සේ මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බෞතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා